බැරි ගතිය ඒක මේක කලණය වෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය. එහෙනම් ඒ අනුව කෙනෙක් දකින්නට ඕනේ. දැන් මෙතන මේ ඉන්න අය අවුරුද්දේ තිස්සේ මේ දේශනා වන්දනවා. මේ අය දැනගන්න ඕනේ. එහෙනම් මේ වායෝ ධාතුවට අනුව සිතුවිලි කොයි වගේද? හුස්ම ගන්න එක මේ බඩ පිම්බෙන එක ඒක වෙන්නේ වායෝ ධාතුවට අනුව. මේ දැන් සිත ගැන කියන්නේ කය ගැන නෙමෙයි. පටල ගන්න එපා. එතකොට සිතේ සිතුවිලි වායෝ ධාතුවට අනුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ ටික තේරුම් ගන්න ඕනේ. ඒ ටික තේරුම් ගද්දී තමා සය ඉන්ද්‍රිය අවබෝධ කරගත්තා සතර මහා ධාතුවට අනුව. ඒ කෙනාට මේක ටික දිනක් වඩාගෙන යනකොට මේක ක්‍රමානුකූලව වඩාගෙන මාසයක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. තමන්ගේ පාරමිතා ඉක්මතු වෙද්දී මාර්ගසිත ඊළඟට මාර්ග ඵලසිත ඊළඟට මාර්ග ඵලසිත ප්‍රත්‍යක්ෂ ඥාන සමාප්ති මේ වගේ වචන වෙනස් වෙන්න පුළුවන්. මම මගේ අවබෝධයට අනුව කියන්නේ සමාප්ති සිත නැත්නම් සමාපatti සමාප්ති කියලා කියවනම් තමයි සමාපත්තියට වැඩි සමාප්ති සිත. ඒ කියන්නේ අවසන් සිත. බුදු පූජා පවත්වමි. ඒ වගේම දාන දෙමි. ඒ වගේ නොයෙකුත් පින් දහම් කටයුතු කරගෙන යන ගමනක් තමයි මේ සුගතිගාමි භවයේ කියන්නේ. මේක තුළ සුගතිය කියලා කියන්නේ සුභ ආත්මයක්. නමුත් මෙතනදී මේකේ සතර අපායේ වැටෙන ප්‍රවණතාවය වැඩි. මේ තුළ තියෙන්නේ සිතේ නිරෝධය. කෙලෙස් වල නිරෝධය කරමින් යන ගමනක් තමයි ලෝකෝත්තර ගමන තුළදී මේ සතර අපායේ වැටෙන ස්වභාවය නැත්තරම නැතිලා යනවා. මේකයි සිද්ධාන්තයේ මේ මූලික කිප ටිකක් නැවත දේශනේ පටන් ගන්න ඉස්සලා කිකින් මතක් කරේ. දැන් අපි ඊළඟට බලමු කවදාහම විග්‍රහය. ඒ පටවිය කුමාරට කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ. මේ ධර්මයේ තියෙන්නේ තමන් තුළින් අවබෝධ කරගන්න මිසක් අපිට පුළුවන්කම තියෙන්නේ මඟ පෙන්වීම විතරයි කරන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා තමන් මේක බලන්න ඕනේ. ඇයි පටවිය මොකද්ද? ඒක අවබෝධ කරගන්න. ඊට පස්සේ කනේ පටවිය මොකද්ද? ඉතල පටවිය අවබෝධ කරගන්න. නාසයේ පටවිය කුමක්ද? දිවේ පටවිය මොකද්ද? ශරීරයේ පටවිය මොකද්ද කියන එක පළවෙනි පියවර වශයෙන් අවබෝධ කරගන්නට ඕන. අවබෝධයටපත් වෙන්නේ එහෙමයි. ඊට පස්සේ දෙවෙනි පියවර වශයෙන් මේකේ ආපෝ ධාතුව. එතකොට අපි මේ පටවිය හඳුනාගන්නේ කොහොමද? ඇයි පටවිය හඳුනාගන්න තමයි ජීවේ. ඇයි පටවිය ස්වභාවය තමයි තද කරකස් ස්වභාවය. ඒක තමයි අවබෝධ කරගන්න කියන්නේ. පටවිය දැන් ඒක මං කියලා වැඩක් නැහැ නේ. ඇයි පටවියේ ස්වභාවය මොකද්ද? තදයි කර්කසයි. තමන් එතකොට අවබෝධ කරගන්න ඕනේ දැන් භාවනාව තුළදී ඇයි තද කොයි කොටසද? ඇයි කර්කස ගතිය තද උත්තේ මොකද්ද ඇයි? අන්න ඒකයි තමන්ගේ අවබෝධය. එතකොට ඒ වගේ මේ සය ඉන්ද්‍රියම අවබෝධ කරගන්නට ඕනේ. එතකොට ආපෝ ධාතුව කියලා මේ ටිකේම ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරය කියන මේ ටිකේම ආපෝ ධාතුව. ආපෝ ධාතුවේ ස්වභාවය මොකද කියලා ඇලෙන ගෑවෙන ස්වභාවය. එතකොට බලන්න ඕනේ ඇහැ ගද්දි ඇහි මොනවද ඇලෙන ගතියද තියෙන්නේ? ඒ මොනවද ඒවා තමයි අවබෝධ කරගන්න. ඒක මම කිව්වට පස්සේ ඒ මගේ අවබෝධය මම කියන්නේ. තමන්ගේ අවබෝධයට සාපේක්ෂව ඒක අවබෝධ කරගන්නට ඕනේ. එතකොට මේ හයම මේ විදිහට අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම තුන ආපෝ තේජෝ ධාතුව. එතකොට මේ හයේම ඇහි තේජෝ ධාතුව දැවෙන පිච්චෙන රස්නේ ගතිය මොකද්ද කියන එක ඇහි කොහෙද කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි අවබෝධ කරගන්න ඕනේ. කනේ කොහොමද නාසයේ දිවේ ශරීරයේ කොයි විදිහද කියන එක අවබෝධ කරගන්නට ඕනේ.
ඊළඟට හතර ආපෝ වායෝ. වායෝ ධාතුව. වායෝ ධාතුව නිසා එහි වායෝ ධාතුව නිසා සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද? නැත්නම් වායෝ ධාතුව එහි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කනේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නාසයේ දිවේ ශරීරයේ කොයි ආකාරයෙන්ද මේ වායෝ ධාතුව වැඩ කරන්නේ කියන එක බලන්න. එහෙම වුණොත් විතරයි කෙනෙකුට මේ සතර මහා ධාතුව තමගේ ශරීරය තුළ මේ කාය ඉන්ද්‍රියට කාය ඉන්ද්‍රිය පහයි ගන්නද කිව්වේ මොකද සිත ගැන කියන්නේ ඒක ටිකක් ව්‍යාකූලයි. ඒක ගැන මම කියලා දෙන්නම්. මේ පහ ඇත කන නාසය දිව ශරීරය කියන පහ සතර මහා ධාතුවට අනුව ඒකන අවබෝධ කරනවා. එයා චූල සෝතාපන්නයි කියලා සඳහන් වෙනවා. සඳහන් කරන්න පුළුවන්. පළවෙනි සිත ඒ ඇයට පහළ වෙන්නට ඕනේ සෝතාපන්නයි කියලා. සිත ගත්තොත් දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිටති මේකේ සම්පූර්ණ සතර මහා ධාතුවට අනුව තමයි මේ ශරීරය ගොඩනැගිලා තියෙන්නේ. මේ ලෝකයේ විශ්වය ගොඩනැගිලා තියෙන්නේ සතර මහා ධාතුවට අනුව. ඒතන න්‍යා කිසි දෙයක් නෑ. එහෙනම් අපේ සිත කියන්නේ සිතුවිලි පරම්පරාව. එතකොට සිත හැම විටම ගන්න අරමුණක්. එතකොට සිත කියන්නේ දැනීමක්. මේක තමයි සිතේ ස්වභාවය. එතකොට සතර මහා ධාතුවට අනුව මේ සිත බලන්න. සිත බලන්න නම් බලන්න වෙන්නේ මොකද? සිත පේනවද? සිත පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ මොනවද? දැනෙන්නේ මොනවද? සිතුවිලි දැනෙන්නේ. දැනීමක් කිව්වේ ඒකයි. දැනෙනවා සිතුවිලි හට ගන්නවා කියලා දැනීමක්. එතකොට ඒ හිතයි දැනීමක් කියලා කිව්වේ සිත ගන්න අරමුණක්. ඒ අරමුණ වලට අනුව ඒ දැනීම හට ගන්නවා. එතකොට අපි මේ බලන්න ඕනේ සතර මහා ධාතු වලට සිතුවිලි මොනවද? දැන් පඨවි තද කාර්කසකයි. තද සිතුවිලි. තද සිතුවිලි මොනවද කියලා අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමන්ට තේරෙනවා මේ තද සිතුවිල්ල මොන ධාතුවකද අයිති. එතකොට ඊළඟට ආපෝ කියන්නේ ආපෝ ධාතුව කියන්නේ ඇලෙන ගෑවෙන ගතිය. ඒ කියන්නේ බැඳෙන ගතිය. එතකොට ගෑවෙනවා කියන්නේ නිකන් බැඳෙන ගතිය, බැඳෙන ගතිය ආපෝ ධාතුව. මේ බැඳෙන ගතියට අයිති සිදුවිලි මොනවද? බෝධර තමන්ගේ බිරිඳ වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, සැමියා වෙනුවෙන් ඇලෙනවා, බැඳෙනවා. අන්න ඒ වගේ තමන් දැනගන්න ඕනේ. තමන්ගේ සිදුවිලි හඳුනා ගන්නට ඕනේ. මේක මොන ධාතුවටද අයිති කියන එක. ඊට පස්සේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියන්නේ දැවෙනවා, පිච්චෙනවා, තැවෙනවා. එහෙනම් තමන් දැනගන්න ඕනේ මගේ හිතේ මොන සිතුවිලි හටගත්තාමද මම දැවෙන්නේ, පිච්චෙන්නේ, තැවෙන්නේ. එහෙනම් තමන් අවබෝධ කරගන්නට ඕනේ මේ සිතුවිලි මේ තේජෝ ධාතුවටයි අයිති කියන එක තමන් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධය තමා තුළින්ම එන්න ඕනේ. වායෝ ධාතුවට අනුව ආපෝ, ඊට පස්සේ වායෝ, තේජෝ. මෙන්න මේ ධාතු හතර මේක යම් කිසි කෙනෙක් නිවන් දකින්න අවබෝධයට පත් වෙන්නට මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේ සතර මහා ධාතු අපි පාවිච්චි කරන්නේ කොහොමද නිවන් දකින්නට? පඨවිය කියන්නේ මොකද්ද? පඨවිය කියන්නේ අද කාර්කාශක බව. ආපෝ කියන්නේ ගොඩාක් දෙනෙක් කියනවා මේකේ ගලන වැగిරෙන ස්වභාවය කියලා. ගලන වැగిරෙන ස්වභාවය සිද්ධ වෙන්නේ වායෝ ධාතුව නිසායි. ඒ නිසා මෙතන තියෙන්නේ මොකද්ද? ඇලෙන ගෑවෙන ස්වභාවය. ගෑවෙන ස්වභාවය. මේක ධර්ම නියයන්ට ගැලපෙන්න ඕනේ. වායෝ ධාතුව කියන්නේ චලනය, සෙලවීම,
ඒ වගේ දේ. මෙතන තේජෝ කියන්නේ දැවෙන පිච්චෙන දැවෙන පිච්චෙන රස්නේ ගතිය. මෙන්න මේ ටික දැනගන්න ඕනේ සතර මහා ධාතු වල ස්වභාවය. එතකොට මේක අපි කොහොමද අවබෝධ කරන්නේ? මේක කොහෙන්ද අවබෝධ කරන්නට තියෙන්නේ? ඒ ශරීරයේ තියෙන ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බඹයක් විතර වූ ශරීරයෙන් තමයි මේක අවබෝධ කරන්නේ. ශරීරය කියන්නේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය. කොහේ ගියත් ලෝතුරු ධාමයේ ඉන්නේ මෙන්න මෙතෙන්ට. පටිච්ච සමුප්පාද ධර්මය ගත්තත්, චතුරාර්ය සත්‍ය ගත්තත්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගත්තත්, ආකාර ආදීනව ගත්තත්, නාම රූප ගත්තත්, හේතුඵල ධාම ගත්තත් මේ මොන ආකාරයෙන් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරලා තියෙනවා නම් ඒක වක්‍රව කැරකිලා එන්නේ මෙන්න මේ ටිකට තමයි. මේ ටිකෙන් තමයි මේ ධර්මස්කන්ධය අවබෝධ කරගන්න තියෙන වෙන්නේ හිතින්නේ. ඒ නිසා මේ භවයක් විතර වූ ශරීරයෙන් තමයි මේ සෑම දෙයක්ම අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි දැන් සතර මහා ධාතු අවබෝධ කරනකොට මේක බලන්නට ඕනේ ඇහි පඨවිය මේක බලන්නට ඕනේ ඇහි පඨවිය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඇහි පඨවිය මොකක්ද? දැන් මෙතන කියලා දුන්නා පඨවිය කියන්නේ තද කාර්කර්ෂක ස්වභාවය. එහෙනම් දැන් මේ අපි බෞද්ධයෝ හැටියට බුදුදහම කියනවා. මේ බුදුදහම කියන්නේ මොකක්ද? මේ බුදුදහම කැදෙනව මෙහෙම. ධර්මය. ඊට පස්සේ කැදෙන දර්ශනය. ඊට පස්සේ ධර්මය කියන්නේ මොකක්ද? ධර්මය කියන්නේ ඔය දැනට කතා වෙන සූත්‍ර ඊට පස්සේ ජාතක ඕමෝම දැනෙන කතාන්තරේ පූජා. මේක ඇවිල්ලා ධර්මය කියන දැන්නේ විස්තර කරන මේක ධර්මය කියන. දර්ශනය කියන්නේ දකින්න ස්වභාවය. ඒ කියන්නේ මාතසින් දකින්න ස්වභාවය. මේක දර්ශනය කියනවා. මේක ඇවිල්ලා ලබන දේ භාවනාව. ඊට පස්සේ මේකේ මේ පුද පූජා වලින් නිර්මාණය වෙන්නේ තනිකර කෘෂ්ණාව. මේකෙන් වෙන්නේ මේකත් කැඩෙන මේක සුගතිගාමි මාර්ගය මේක ඇවිල්ලා ලෝකෝත්තර මාර්ගය. මේ විදිහට මේකේ යටි අනිවාර්යෙන්ම මේ පූජා පාදදී තෘෂ්ණාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇතිවෙන්නේ සංකාර කොට නැගෙනවා. සංකාර කොට නැගෙලා සතර අපායට වැටෙන එක නැවත උප්පත්තිය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේක තුළ භාවනා කරලා කෙලෙස් යටපත් කරලා කෙලෙස් නිරෝධය කරලා නිවන් දකින්න පුළුවන්. මේ තුළ සතර අපායේ වැටීමක් නෑ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. බුදු දහම කිව්වට බෑ. බුදු දහම කියන එක අපිට පැටළුණා මෙන්න ධර්මයයි දර්ශනයයි කියන දේ. ධර්මයේ දර්ශනය කියන දෙක තුල පැටළුණා. ධර්මයේ දර්ශනයක් වශයෙන් දකින්න ඕනේ එක අපි අද කරන්න දන්නේ නැහැ. ඒක කරන්න දන්නේ නැති මොකද ඒක කියලා දෙන්න දන්න කිසිම කෙනෙක් මේ වෙද්දී නැහැ කියන එක තමයි වැඩි හරියක් කියන්න තියෙන්නේ. ඉන්නවා නම් සාමාන්‍යයෙන්ම කියලා දෙන්න. ඒ කියන්නේ ඒක කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් වෙන්න ඕනේ. එයා ඉන්නවා නම් 18 එකක් තමයි ඉන්නේ. ඉතින් බෝරුවට හිතලුව හදාගෙන හිතලුවක් වශයෙන් මාර්ගඵලවල ඉන්න පිටස තමයි වැඩි හරියක් ඉන්නේ. ඉන්නවා නම් ඉන්නේ 18 එකයි. ඒක දීයෝ පැවිදි වෙන්නට හැකියාව තියෙනවා.
ඒ නිසා මේ ටික පැහැදිලිව කරගන්න ඕනේ. ධර්ම කියන්නේ මොකද්ද? ධර්මයේ කොටස් දෙකයි. ඒ කියන්නේ ධර්මයේ දර්ශනය. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව විමුක්ති මාර්ගය නැත්නම් ලෝකෝත්තර මාර්ගය, සුගතිගාමී මාර්ගය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සුගතිගාමී මාර්ගය තුළ සුගතිගාමී මාර්ගය, ඒ වගේම ලෝකෝත්තර මාර්ගය